ටාමි ස්වීට්ස් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අපි හදමු අද රසම රස තෝස එකක්. පැය 24ක් පෙගෙන්න තියාගත්ත උඳු ඇට එක අපි ක්‍රීම් එකක් වනතුරු බ්ලෙන්ඩර් කරගන්නවා. හොඳින් බ්ලෙන්ඩර් කරගත්ත උඳු මිශ්‍රණයට පාන් පිටි කෝප්ප 4යි සහ හාල් පිටි කෝප්ප 3ක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕන. මම ගත්තේ උඳු කප් එකක් නිසා මම ඒකට යොදනවා පාන් පිටි කප් 4ක් සහ හාල් පිටි කප් 3ක්. එතකොට උඳු ගත්ත ප්‍රමාණය මෙන් 4 ගුණයක් පාන් පිටිත් 3 ගුණයක් හාල් පිටිත් වන පරිදි අපි යොදා ගන්න ඕන. මේ මිශ්‍රණයට මම දැන් වතුර කෝප්ප දෙකක් එකතු කරගෙන හොඳ උකු බැටර් එකක් එන ආකාරයට හොඳින් කලවම් කර ගන්නවා. ඊට පස්සේ අපි වහලා පැය 2ක් 3ක් පමණ පිපෙන්න තියා ගන්නවා. මේ තියෙන්නේ පැය 3-4ක් පිපෙන්න තියාගත්ත තෝසේ මිශ්‍රණය. උඳු ඇට වලින් තෝසේ හදද්දී පිපුම්කාරක කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද උඳු වලින් පිටි මිශ්‍රණය හොඳින් පිපෙනවා. අපේ තෝසේ මිශ්‍රණයට ලුණු එකතු කරන්නේ අපි අවසානයේට. දැන් මම මේ වෙලාවේදී ලුණු ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. දැන් තෝසේ මිශ්‍රණයට ටෙම්පරාදුව සකස් කිරීමට අවශ්‍ය මොනවද බලමු. ටෙම්පරාදුව සෑදීමට අබ, ලුණු, කරපිංචා, රතු ලුණු, සුදු ලුණු සහ පොල් තෙල් අවශ්‍ය වෙනවා. අපි දැන් පෑන් එක ලිපේ තියලා පොල් තෙල් ස්වල්පයක් එකතු කරලා රත් වෙන්න හරිනවා. ඊට පස්සේ අබ එකතු කරලා අබ පුපුරනකොට එකටම එකතු කරනවා ඉඟුරු සුදු ලුණු, රත් වීගෙන එනකොට රතු ලුණු. ඊළඟට අපි හොඳින් කලවම් කරගන්නවා. රන්වන් පාට වෙනකොට අපි ලියාගත්ත කරපිංචත් එකතු කරලා ලුණු ස්වල්පයක් එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්නවා. මේ ටෙම්පරාදුව රන්වන් පාට වෙනතුරු ටෙම්පරාදු කරලා අපි පිටි මිශ්‍රණයට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. අපි දැන් තෝසේ එක හදන විදිය බලමු. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් තවරගෙන අපි පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දාලා හොඳට රවුම් ආකාරයට තැටිය පුරා තුනී කරගන්න ඕන. ඊට පස්සේ අපි පියනකින් වහලා තප්පර කිහිපයකින් පසු දෙපැත්ත මාරු කරගන්නවා. මේ විදිහට සකස් කරගත්ත තෝසේ එක දෙපැත්ත හොඳින් තැඹුණාට පස්සේ අපි ලිපෙන් බා ගන්නවා. ඔයාලට පෑන් එකක් නැත්නම් රොටි තැටිය වුණත් අපිට මේ තෝසේ එක සකස් කරගන්න පුළුවන්. අපි බලමු රොටි තැටිය තෝසේ එක සකස් කරගන්න විදිය. රොටි තැටිය වුණත් මේ තෝසේ එක ඇලෙන්නේ නැතුව පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මම හදාගත්ත තෝසේ ටික පිපුම් කාරක නැති වුණාට කඩෙන් ගත්ත තෝසේ වගේම තියෙනවා. දැන් අපි තෝසේ එක කන්න සාම්බාරුව හදන විදිය බලමු. සාම්බාරුවට පොල් බෑවක පමණ ගාගත්ත පොල් අවශ්‍ය වෙනවා. කරපිංචා, අමු මිරිස්, රතු ලුණු, දෙහි ගෙඩියක් පමණ, කොච්චි ටිකක්. දැන් මේ සියල්ලම බ්ලෙන්ඩර් ජාරයකට දාලා වතුර ස්වල්පයක් එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න ඕන. දැන් තෝසේ මිශ්‍රණයට සකස් කරගත්ත ටෙම්පරාදුව ආකාරයටම සාම්බාරුවටද අපි ටෙම්පරාදුවක් සකස් කරගමු. ටෙම්පරාදුව හොඳින් රන්වන් පාට වුණාට පස්සේ සාම්බාරුවට අපි ටෙම්පරාදුව එකතු කරලා ලුණු ස්වල්පයකුත් සහ දෙහි ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ තියෙන්නේ අපි තෝසේ කන්න හදාගත්ත සාම්බාරුව. බලන්න මගේ තෝසේ එක හරිම සොෆ්ට් විදියට තියෙනවා. ඒ වගේම මේ තෝසේ එක හරිම රසයි, ගුණයි. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරන්න.